වෙසක් බලන්න යන්න. යකෝ ඔක්කොට වඩා බේරෙන්න බැරි අපේ එකාගෙන් මේ. හයි සාදරයෙන් අතරින් පිළිගන්න අලුත් මලුත් වීඩියෝ එකකට. අද පොය දවස, අද පොය ඩේ ස්පෙෂල් එක නිසා ඉතින් ඔයගොල්ලන්ට vlog එකක් ගේන්න හිතුවා. ඉතින් අද දවසේදී අපි දන්සල් වඳින්න එකීමකින් නොකී දේවල් කිහිපයකටම යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අද දවසේ වෙන දේවල් ටික අපි මේ වීඩියෝ එකෙන් මේ විදිහට බලමු. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ආවත් තියෙන bell icon එකත් click කරගෙන යන්න. ඉතින් අපි බලමු අද කොහොමද වැඩ ටික සිද්ධ වෙන්නේ කියලා. අපේ සෙට් එක හැමදාම හැම පොයටම කරනවා මේ දන්සලක්. ඉතින් වෙසක් පොයට අපි සෙට් කරගෙන ඉඳියේ මයියොක් අදින්න. මට මේ උදව්වකටවත් යන්න බැරුණා. පොඩ්ඩක් මේ දන්සලටවත් පොඩ්ඩක් ඔළුව දාලා යන්න ඕනේ. නැත්නම් හරි නෑනේ. දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා අපි යන්කෝ. ඔය විදිහට තමයි දන්සලේ වැඩ වෙන්නේ. මේ ඉන්නේ ප්‍රධාන නළුවා එකේ. උනාට මොකද්ද කියන්නේ තියෙන්නේ? දන්සලට එන්න ඕගොල්ලෝ. දන්සලට එන්න කියන්නේ මේ වීඩියෝ එකට එන්නේ දවස් දෙකකට විතර පස්සේ වාගේ. ඔව් කමන්නේ ඔයගොල්ලෝ පින් අපිට පින් දෙන්න මේ අපි මේ කරන වැඩේ ඉඳලා. එන්න අය මයෝක කියලා කට්. අම්මට සිර මට අමතුකුණා යන්න කියලා බැලුවේ ගෙවල් පැත්තට. යන්න කලින් අමතුකුණා අම්මට මේ මයෝක කියලා කියලා ඉල්ලුවානේ. මටත් එකක් දෙනවකෝ. මම මටත් එකක් තියන්කෝ. දැන් කිව්වා. ඕකේ බඩු ගත්තා. මේ දැන් අම්මට ගිහින් දෙන්න තින්නේ. ගිහින් දිලා ඉවරලා බලමු. ඊට පස්සේ අපි මේ ප්‍රොමෝ channel එකේ වැඩේට යන්න ඕනේ. ඉන්ටර්විව් එකක් තියෙනවා අපිට කරන්න. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. යන්නේ මචං මේ දැන් ඉන්ටර්විව් එක කරන්න ඕනේ. තැනට තමයි යන්නේ. කොල්ලගේ ගෙදරට යන්නේ. අවශ්‍ය පැතිවලට ලයිටින් එහෙම තිබුණ නැත්නම් හරියට මේ වැඩේ වෙන්නේ නැහැ නේ. ඒ තමයි. අද දන්සල් කීයක වදින්න බලාපොරොත්තු වෙනවද? මචං අහුවෙන වදිමු. අහුවෙන එක. ඔව් නැත්නම් බෑනේ. A few moments later. ඉන්ටර්විව් ඉවර කරාම ඔය ඉන්ටර්විව් වලට ඉඳලා තියෙනවද ඊට කලින්? පළවෙනි එක. සිරා මම දන්නේ නැහැ. වැඩේ සුපිරිට ගියා. අතර වැඩේ සුපිරිට ගියා. මම දැන් vlog එක බලද්දි තමයි තේරෙන්නේ කොච්චර මේ ඊවත් දුන්නද කියලා. ඊළම වැඩ ටික ඉවරයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ. මොකද අපි තින්නේ මේ දවස්වල මානසික ප්‍රශ්න වලද? මානසික ප්‍රශ්න මොනවද අපිට තියෙන මානසික ප්‍රශ්න? අපි ගිහලා නැහැ අයියේ. ඔයාගේ ටී-ෂර්ට් බිස්නස් එකට සුබවතනවා. ජය වේවා. පටන් ගන්න ඕනේ ඉතින් ඔක්කොම සේරම නේද? ඔව් අනිවාර්යයෙන්. දැන් බෝ ඔය මේ ඉන්ටර්විව් channel එක දිගටම කරම්පලයක් දැන් මම මම කියන එක මම. වැඩේ කරමු. එන අයියේ ගිහින් නම් නේවා. දැන් අපි යන්නේ යොහන් මල්ලේ දිහා ඉමේජ් එක ගත්ත බඩු මේවා තමයි টොප් බඩු ඔන්න ඒ තියෙන්නේ. කොහෙද බොන්න දී? යාලා ඉතින් බොන්න දී? මාරු මේ ඉන්නේ යොහන් මල්ලි. මෙයා තමයි අපි හම් වෙන්න ආවේ. හයි කියන vlog එකට. හයි මූණ බලන්න හයි කියනවා. හයි වෙන්න වට තෑග්ග. thank you දෙක නෑ පිස්සුද අපි කොළම කන්නේ. අර ඒ වීඩියෝ එක මොකද දුන්නේ? මම යොහන් මල්ලි කියන විස්තරයක් කරන්නම් අපි ඇතුළට යන්කෝ. ඉතින් හරි වාගෙන සරල විස්තරයක් දෙන්න. මම යොහන් එච්චරයි ෂට් දාන්න මේ අද අපි මෙහෙට ආවේ යොහන් මල්ලිත් එක්ක මියුසික් ප්‍රොඩක්ෂන් අපි ඉස්සරහට එන මියුසික් වැඩවලට පොඩි දේවල් ටිකක් කරගන්න තමයි අපි ආවේ. ඉතින් මේක ඉවර වෙලා අපි වෙසක් බලන්න යනවනේ තාක්ෂණයි යනවා. ඉතින් වෙසක් බලන්න යනවා. එතකොට බලමු කොහොමද තත්ත්වෙ වෙන්නේ කියලා. මම සින්දුව ඇහුවා. ඔව් සින්දුව හොඳයි. නිකන් ඔය අන්තිමට දාලා තිබ්බ ලින්ක් එකනේ. ඒක ලව් ලින්ක් එකේ ඊට පස්සේ මම දාලා තිබ්බ වචන ටික වචන ටික පළවෙනි වචන ටික විතරයි බැලුවා. අනිත් ටික නම් මේ බැලුවේ නැහැ. verse එක ටික වචන ටික ගැලපුණා. 1 hour later. ඉතින් යොහන් මල්ලි ස්ටුඩියෝ එකේ ඉඳලා දැන් ටිකකට කලින් තමයි ගෙදර ආවේ. ඉතින් දැන් හරියටම 6 පොඩ්ඩක් පහ වෙලා තියෙන. ඉතින් දැන් තමයි වෙසක් බලන්න යන්නේ. දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. අපේ කොල්ලෝ සෙට් එක ඇවිල්ලා ඉන්නවා කිව්වා පල්ලෙහාට. ඉතින් මාත් යනවා දැය පැත්තට. අපි ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. දිවිරයියා බලන්න ගිහලා එන්න.
මේ ඉන්නේ ඉතුරු වෙලා ගෙදර අපි ඉන්නේ. අයියෝ ඔක්කොම ඉන්නවද? අද අපි ඔක්කොම එකක් බලන්න යන්නේ පස්සේ මොනවා කියන්නකෝ. වෙසක් බලන්න යන්නේ. අලුව මම මගේගේ මේ අර මුළු ලංකාවෙම සෙට් එකක් ඉන්නවනේ බා. අපේ රවිය හදපු එකව. ආවෝ කට්ටිය දන්සල් යන්න මේ ලොකේෂන් තෝරනවා. මෙහෙම කරමු නේ හරිද? දැන් ලේසි. මෙන් දැම්ම බණ්ඩාරගෙන. බණ්ඩාරගෙන කලුතුරු දැම්මා. රැවුලට මොකද උනේ? කැපුවා. ලේසි නැතර රැකික් කියන්නේ නෑ පාරේ. ඔය යන බත දැන් මිල් වලන්නේ. අයියෝ ආය අරන් එනවනේ මෙයා. බය නෑ ඕන කෙනෙක්ට යමන්. හයි නෝන් බ්ලොක් කරන්න. හයි මම පේනවද? පේනවා. සුදු විදිහට කියලා පෙන්නපන්. හලෝ මේ දෙන්න තමයි වැඩි හිටියෝ දෙන්න. මෙන්න මෙයයි. මෙන්න මේ දෙන්න. මේ දැන් තව කවුද අඩුව? Flashback. යාළුවනේ අපි යන්නයි හදන්නේ. යන්න කියන යන ගමන් පළවෙනි ගමනාන්තේ බෙලි මල් එකක් ගන්නවා කට්ටිය. එන්න බෙලි මල් එක. ඒ මං හෙල්මට් එක ලස්සනද? ලස්සනයි වෙයින්. කබ්බඩුව. පළවෙනි නැවතු මෙන්න මේ විදිහට තමයි. බෙලි මල්. බෙලි මල් ලැබොන්න අයියේ. එකට හොඳයි බෙලි මල් බොන්න එන්න. දෙවෙනි නැවතුම පාන් දන්සල. පාන් දන්සලට යන්නේ. මලි. කැලේ. ඔයි ඔයි යාළුවනේ. ඇයි අතල් දසන්. බල්ලොත් ඇවිල්ලා. මේ තියෙන පාන් දන්සල. කන්න හොඳට කන්න. ඒ දන්සල සාර්ථකව නිම කරා. බලද්දි බං අර වැඩ. බොන්නක අයියෝ. ඒ දන්සල සාර්ථකව අපි වැන්දනේ. ඔව් වැන්දා. දැන් අපි යනවා තව දන්සලකට සහ තව දන්සලක් හරි මොකක් හරිම දෙයක් හොයාගෙන. මේ බලන්නකො මේ ආතල්ලෙක් කොහොමද කියලා. ඒකත් මරු වැඩි නේවා. පාරේ වාහන තමයි. normal theater අපි දැන් යන්නේ වාද්දුවේ තියෙන ලස්සනම තොරණ බලන්න. ඉතින් අපි යමු ඉස්සරහට වැඩිට. ඔයාලට පේනවා ඉතින් දුරට ලස්සනට මේ. තාම දුරට ලස්සන නෑ. දුරට පේනවා ඉතින් තොරණ. අපි බලමු ළඟට ගිහින්. දෙපළ විසින් තොරණට ආධාරයක් ලබා දී තිබෙනවා. ඉන්න තියෙනවා තොරණ. කෝපි දන්සලකට නවත්තුවා. චියර්ස්. මම කවුද තේ ගත්තේ මට බිස්කට් එක මිස් වුණා.
ආම යන ගමන් ඉන්නේ. ඒගොල්ලෝ දාලා දින කූඩුව හදපු එකේ පොඩි ට්‍රයල් එකක්. සෑහෙන මහන්සිලා දින මේ කූඩුව හදන්න. බලමු කොහොමද කූඩුව ඇතුලේ කොහොමද කියලා. ඒ දින ට්‍රයල් එක. කූඩුව බල්ල ඉවරයි මචං දැන් අපි යනවා මේ සෑහෙන පොඩ්ඩක් ඕක නවත්තන් සෑහෙන මහන්සිලා දිනවා මචං කූඩුවට පට්ටලා අසරයි මේ නැද්ද ඒක පට්ටල මහන්සිලා දිනවා මාරු පර්ෆෙක්ට් ගහපු කට්ටිය නම් මාරු සුපිරියි හරි ඊළඟ නැවතුමදී බලමු කොහොමද වෙන්නේ කියලා අයිස්ක්‍රීම් දන්සලක් මොරටුව අයිස්ක්‍රීම් කන්න යාවේ අයිස්ක්‍රීම් කන්න යන්නේ ටොප්පඩුව රහම අයිස්ක්‍රීම් එකක් කෑවා රහයි ටොප්පඩුව යකෝ ඔක්කොට වඩා බේරෙන්න බැරි අපේ එකාගෙන් මේ නැත්ද බං අයි වඩේ මොකක් නාත්තක බං නරකෙලින්න නැහැ අට්ටි ගෙදර යන සීන් එකක් නේ තියෙන්නේ බං ඔක්කොම ගෙදර යන සීන් එකක් තියෙන්නේ බලමුකෝ බද්දන්සලකට යන සීන් එකක් තියෙනවා දැන් පොඩ්ඩක් වෙලාවක් පැනලා 12ක් පැනලා මං හිතන්නේ වෙලාවක් ඔය දාපුවද Tulai galit ya. A few moments later. Suraiye. අවසාන නැවතුම. මාවෙලන කූඩුව. ඒ කූඩුවත් ඒ විදිහටම බැලුවා පර්ෆෙක්ට් සාත් දෙපළට දෙමෝපියන්ගේ අකමැති බැවින් කැමති වෙන්නේ ඇයි අපි ප්‍රාර්ථනා ගෙනෙන්නම් යහළුවොත් ඒ අයුරෙන්ම ප්‍රාර්ථනා කරනවා ඇති අපි ආයේ මේ ගමන පටන් ගත්ත තැනට ආවා සාර්ථකව ආවා එම්මත් තමයි මොකද කියන්නේ දැන් ඉතින් දානවා මේව දානවා ඉතින් ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ බලනකොට ගොඩක් ස්තුතියි. කතා කරන්න වෙලාවක් නැහැ. එහෙනම් අමාරු නීති මතයි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට සෙට් වෙමු. අලුත් vlog එකකින් අලුත් ෆන් එකකින් ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැබැයි තියෙන bell icon එක click කරන්න. comment එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවට share කරන්න අමතක කරන්න එපා. vlog එකේ ඉඳපු හැම එකම මේක share කරන්න ඕනේ. හරි? එහෙනම් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝෙන් සෙට් වෙමු.